සුබ දවසක් ඔයාලට. ඔයා මේ එකතු වෙලා ඉන්නේ තවි බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ ෆෝන් එකේ data අඩුවෙන් කැපෙන විදියට setting ටික හදාගන්න කොහොමද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා YouTube බලද්දි ඔයා හිතන්න උදාහරණයක් විදියට ඔයා 159 කාඩ් එකක් දානවා කියලා. ඔයා YouTube බල ඉන්නවා. බල ඉද්දි පැය භාගයක් වගේ යද්දි මැසේජ් එකක් එනවා data ඉවරයි කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඉතින් අද කියලා දෙන යන setting ටික හරියටම හදාගත්තොත් එහෙම වෙන්නේ නැහැ. ඔයාට ඊට වැඩි වෙලාවක් YouTube use කරන්න පුළුවන්. ඒ කියන්නේ අද කියලා දෙන setting ටික හරියට හදාගත්තොත් වෙනද තරම් වගේ ෆෝන් එකේ YouTube app එකට data කපා ගන්නෙ නැහැ. අඩුවෙන් තමයි කපා ගන්න. හරි ඉතින් මේ setting ටික බලන්න යන්න කලින් ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්න අමතක කරන්න එපා. හරි එහෙනම් අපි බලමු මේ setting මොනවද කියලා. හරි මේ දේ කරනවා මුලින්ම යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ තියෙන YouTube app එකට. මම මේ විදිහට මගේ ෆෝන් එකේ YouTube app එකට යනවා. හරි YouTube app එකට මේ විදිහට ආවනම් ඔයාලට කරන්න තියෙන්නේ දකුණු අත පැත්තේ පල්ලෙහාම තියෙනවා ඔයාගේ logo එක. මෙන්න මේ logo එක උඩ touch කරන්න. touch කරාන් පස්සේ මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. මෙතන දකුණු අත පැත්තේ උඩම තියෙනවා setting icon එක. මෙන්න මේ setting icon එක උඩ touch කරන්න. touch කරාන් පස්සේ මේ විදිහට YouTube එකේ setting ටික අපිට බලා ගන්න පුළුවන්. හරිවත් මේ විදිහට මෙතනට ආවනම් මට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් පල්ලෙහාට යන එක. මෙන්න මේ විදිහට ඊළඟට මේ විදිහට පල්ලෙහාට ආවම ඔයාලට පේනවා මෙන්න මෙතන HD කියලා icon එකක් එක්ක ඉස්සරහින් තියෙන quality කියලා එකක්. මෙන්න මේ quality කියන එක උඩ එක සැරේට touch කරගන්න. touch කරගත්තන් පස්සේ මේ වගේ තැනකට තමයි ඔයාව අරන් එන්නේ. ඔයාගෙත් අනිවාර්යෙන් setting එක මෙතන මේ විදිහට. එහෙම නැත්නම් මෙන්න මෙතන higher picture quality කියන එක ඇති. එහෙම තියෙනවා නම් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා data server කියලා. මෙන්න මේ data server කියන එක ටික් එකේ දාගන්න. ඔයා මෙන්න මෙතන තියෙන්නේ ඔයා mobile data වලින් internet යනවා නම් මෙතන තියෙන්නේ wifi වලින් internet යනවා නම් wifi වලින් යන කෙනෙක් නම් ඔයා මෙන්න මෙතන data server කියන එක ටික් එකේ දාගන්න. mobile data වලින් යන කෙනෙක් නම් ඔයා මෙතන data server කියන එකට ටික් එකේ දාගන්න. හරි. ඊළඟට මෙන්න මෙතන තියෙන audio quality එක. මෙතන මේ විදිහට තමයි පේන්න තියෙන්නේ ඔයාලගේ. ඔයාලා අනිවාර්යෙන් මෙන්න මෙතන normal කියන එක දාගන්න. ඊළඟට මෙතනින් back වෙන්න. back වුණාන් පස්සේ මෙන්න මෙතන තියෙනවා playback කියලා එකක්. මෙන්න මේ playback කියන setting එකට යන්න. ගියන් පස්සේ මෙන්න මෙතන උඩම තියෙනවා switch එකක් on වෙලා auto play next video කියලා. ඒ කියන්නේ ඔයා YouTube video එකක් බල ඉන්නවා. ඔයා දන්නේම නැහැ YouTube video එක අවසානයේ වෙන video එකකට auto play වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔයත් ඒ වීඩියෝ එකට ආසාව වැඩිලා ඔයත් ඒ වීඩියෝ එක දිගටම බලනවා. එතකොට ඔයාගේ data කැපෙනවා. ඉතින් නිකරුණේ data නාස්ති වෙන්න ඕනේ නැහැ. ඒක නිසා මෙන්න මේ switch එකත් off කරලා දාන්න. එතකොට එහෙම වෙන්නේ නැහැ. ඔයාට උමනා වීඩියෝ එකක් ක්ලික් කරා, ඔයා වීඩියෝ එක බැලුවා. එතනින් ඉවරයි. හරි. ඊළඟට වට කරන්න තියෙන මෙන්න මෙතෙන් back වෙන්න. back වුණාන් පස්සේ මෙන්න මේ වගේ තැනකට එන්නේ. මෙන්න මෙතන තියෙනවා data saving කියලා එකක්. data saving මේ තියෙන. මෙන්න මේ data saving කියන එක උඩ touch කරන්න. touch කරාන් පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනට ආවම ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩම තියෙනවා data saving mode කියලා එකක්. මෙන්න මෙතන මේ තියෙන data saving mode කියන එක ඉස්සරහා තියෙනවා switch එක. මෙන්න මේ switch එක on කරගන්න. මෙන්න මේ විදිහට on කරාන් පස්සේ මෙතන තියෙන switch ගොඩාක් ඔන්න ඒවා බලන්න ඕනේ නැහැ, මොකුත් කරන්න ඕනේ නැහැ. මෙතනින් back වෙන්න. ඒ setting එකත් හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා downloads කියලා එකක්. downloads මේ තියෙන. මෙන්න මේ downloads කියන එකට යන්න. downloads කියන එකට ආවනම් මේ වගේ තැනකට තමයි ඔයාව අරන් එන්නේ. ඊළඟට මෙන්න මෙතන උඩම setting එක තියෙනවා download quality කියන එක. මේක උඩ මම touch කරගන්නම්. touch කරගත්තෙන් පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයා හිතනවා YouTube video එක download කරනවා කියලා. YouTube video එක download වෙන quality එක තමයි මෙතනදී අහලා තියෙන්නේ. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් ඔයාට මෙතන පුළුවන් මන්නම් කියනවා මෙන්න මෙතන medium කියන එක දාගන්න කියලා. මෙන්න මේ medium කියන එකට දාගන්න. ඒ වගේ මෙන්න මෙතන දෙවෙනි ස්විච් එකෙන් කියලා තියෙන්නේ දෙවෙනි setting එකෙන් කියලා තියෙන්නේ මේ ෆෝන් එකට Wi-Fi එකක් connect වෙලා නැත්තම් කිසිම වෙලාවක download button එක click කරාට download වෙන්න එපාලු වීඩියෝ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ Wi-Fi නැතුව වීඩියෝ download වෙන්නේ නැහැ. ඉතින් මේ setting එක මෙන්න මේ විදිහට off නම් තියෙන on කරගන්න මම නම් කියන්නේ ඒක හොඳයි. එතකොට ඔයාගේ ෆෝන් එකේ data ඉතුරු කරගන්න පුළුවන්. හරි. හරි ඔය setting ටික තමයි අද ඔයාලට කියලා දෙන්න ආවේ. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක set වෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඉදිරියට අලුතින් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.